අපි අද ඉන්නේ සීගිරිය තරම්ම විශිෂ්ට වූ යාපහුව. මේ තියෙන්නේ කටාරම්. ඔයාලා දන්නවද කොහොමද යාපහුව හැදිලා තියෙන්නේ කියලා? යාපහුව හැදිලා තියෙන්නේ පොළොන්නරු රාජ්‍ය සමයේ අගභාගයේදී සුබ කියන සෙන්පතියා තමයි මේක නගරයක් බවට පත් කරලා තියෙන්නේ. එතකොට ඒ කාලේ කියලා තියෙන්නේ සුබ පව්ව. ඊට පස්සේ සුබ වචනේ යහපත් කියලා ඊට පස්සේ යහපත් පව්ව කියලා පාට බැඳිලා ඇවිල්ලා අවසානයේදී යහපත් කියන වචනෙට යා කියන අර්ථය දීලා යා පහුව කියලා තමයි සුබ කියන සෙන්පතියා මේක පාලනය කරගෙන ගිහිල්ලා තියෙන්නේ. කොහොම හරි මේක රාජධානියක් බවට පත්ලා තියෙන්නේ බුවනකබාහු රාජ්‍ය සමයේ. අපි දැන් මේ ඉන්නේ යාපහුව රාජධානියේ රාජ මණ්ඩපයේ. ඒ කියන්නේ මෙතන මේ පඩිපෙළෙන් පේනවද? ඔව් පඩිපෙළෙන් උඩට ගිහපුවම තමයි තියෙන්නේ දන්ත ධාතුව. ඒ කියන්නේ දළදා මාලිගාව තිබිලා තියෙන්නේ. එතකොට ඒක හැරුණකොට අනිත් හැමදේම තිබිලා තියෙන්නේ මේ පහළ භූමියේ. ඒ කියන්නේ රාජසභා මණ්ඩපයේ එතකොට රාජකීය අනිත් ගොඩ නැගිලි හැමදේම තිබිලා තියෙන්නේ මෙතන පල්ලෙහා භූමියේ. එතකොට මේ ඈත පේන දේවල් එතකොට මේ හැමදේම මේ කාලේ රාජධානියේ තිබුණු ගොඩනැගිලි වෙන්නේ නැති. අමාරු වෙන්නේ නැගෙන්න. අම්මෝ මාන්සිනේ නැගලා. ඔව්. හැම මේ පඩිපෙළ මෙච්චර අමාරු නගින්න. රාජ කෙනෙක්ට එයාට රාජ්‍යත්වය හිමි වෙන්න නම් දන්ත ධාතුන් වහන්සේ සතු වෙන්න. ඒ කියන්නේ හිමි වෙන්න ඕනේ යාට. එතකොට මේ පඩිපෙළ තියෙනවා අංශක 70ක ඇන්ගල් එකකින් තමයි මේ පඩිපෙළ හදලා තියෙන්නේ. එතකොට සොර සතුරන්ට ඉක්මනින් ප්‍රවේශ වෙන්න බෑ රාජධානියට. එතකොට යාලා එනකොට රාජධානියේ අයට දැනගන්න පුළුවන් සොර සතුරු ආක්‍රමණයක් හරි ඒ වගේ බලපෑමක් තියනවාද කියලා. අපි මෙයාට පඩිපෙළ පොඩ්ඩක් පෙන්නමු කොහොමද අමාරු කොහොමද කියලා පෙන්නන්න. පේනව නේද පඩිපෙළ? තවත් තියෙනවා. මේක නම් තියෙන්නේ දළදා මන්දිරේ ප්‍රධාන දොරටුව. මේ තියෙන්නේ මේ මොකද්ද? මේ තියෙන්නේ වාමන රූපයක්. ලංකාවේ තියෙන හැම රාජකීය කියන්නේ කාලේ තියෙන ඓතිහාසික තැන්වල වාමන රූප නම් හැමතැනම බලා ගන්න පුළුවන්. නෑ ඒකට මේක මොකක්ද? දන්නව මේ මොකක්ද කියලා? මොකද්ද? ඒකට තමයි කියන්නේ කොරවක්ගල කියලා. හරිද? ඒ කියන්නේ කොරවක්ගලක් තියෙන හැම පඩිපෙළකම ඒ පඩිපෙළට වාරුවක් විදිහට. එතකොට මේ සිංහයා මේ සිංහයාගේ වෙනස්කම් මට පෙන්න. වෙනස්කම් දෙකක් තියෙනවා. මේ සිංහයාගේ මේ සිංහයාගේ. මේ විදිහට වැහිලා තියෙන අතර සිදුරු වෙලා තියෙනවා. ඒකේ කතාව දන්නවද? ඔයා කියන්න බලන්න. ඒක ඒ කියන්නේ ජනප්‍රවාදී කතාව පැවැතගෙන ඉන්න විදිහ. හරිද? ඒක කියන්නේ මේක හදලා තියෙන්නේ ගෝලයයි ගුරුතුමයි කියලා දෙන්නෙකු තමයි මේ සිංහ රූප දෙක හදලා තියෙන්නේ. ඒකෝර මේක ලංකාවේ තියෙන සාමාන්‍ය සිංහ රූපයක් විදිහට මේ කියන්නේ කේශර සිංහ රූපයක් විදිහට නෙවෙයි තියෙන්නේ. මේක වෙනස්නේ. ඒ කියන්නේ ඇස් එහෙම වෙනස්. එතකොට hina වෙලා වගේ ඉන්නේ. එතකොට ගුරුතුමයි ගෝලයයි මේ දෙක හදද්දී ගුරුතුමාට කරන ගෞරවයක් විදිහට තමයි. ඒකට ගුරුතුමයි ගෝලයා දෙන්නම එකම විදිහට හදපුවාම අඩුපාඩුවක් නැතුව එතන
ගුරුතුමයි ගෝලය කියලා හොයන්න බෑනේ. ඒක හින්දා තමයි ගෝලයා තමා මෙතන සිංහ රූපේ හදලා තියෙන්නේ. එතකොට ගුරුවරයා තමයි මේ සිංහ රූපේ හදලා තියෙන්නේ. ගෝලයා ගුරුවරයාට කරන ගෞරවයක් විදිහට තමයි එයාගේ සිංහ රූපේ මෙතන අඩුපාඩුවක් විදිහට ඉදිරි කරලා තියෙන්නේ. දැන් තේරෙනවද? එතකොට අපිට ආයේ පඩි පෙළ නැගිද්දී මේ ඇත් රූප දෙක බලා ගන්න පුළුවන්. මේ ඇත් රූපේ නම් පොඩ්ඩක් මෙයා වෙලා වගේ නේ. මට පේනවා අතන මානව රූප. අනේ ඒ වගේන් තමයි ඒ කාලේ දළදා වහන්සේට බුද්ධ සත්කාර එහෙම කරනකොට ඒකට විශේෂ අවස්ථාවලදී ඒ වගේ දේවල් වලදී පෙරහැර පැවැත්වුවා කියන්නේ තියෙන සාක්ෂි. ඒ කියන්නේ ඒ වගේ තියෙනවා බෙර ගහන මානව රූප නැට්ටුකාරයෝ ඒ වගේ මානව රූප මේ ගල් කැටයම් වල කැටයම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේන් අපිට නිගමනය කරන්න පුළුවන් දේ තමයි ඒ කාලෙත් දළදා වහන්සේට මේ කාලේ වගේම පෙරහැර වගේ දේවල් තියලා බුද්ධ සත්කාර කරා කියන්නේ ගෞරව කරලා තියෙනවා කියලා තමයි අපිට ඒ වගේන් කියන්න පුළුවන්. අපි යන් දළදා මාලිගාව පැත්තට. මේ තියෙන්නේ දළදා මාලිගාව. එතකොට මෙතන තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ උත්සව අවස්ථාවලදී එතකොට බුද්ධ සත්කාර කරනකොට වගේ දේවල් වලදී විතරයි මෙතන දන්ත ධාතුව පිහිටුවලා තියෙන්නේ. එතකොට අනික් කාලවලදී තිබිලා තියෙන්නේ අන්න අතන පර්වතයේ උඩ. අපි යමු උඩට. අමාරුද? මහන්සිද? කොහොම නම් බෑ ඉතින්. සීතලයි නේද? ඇයි මහන්සිද? පඩි පෙළ තියෙද්දි අමාරු වෙන්නේ නේද? අර වෙන තැන් වල නගිනවා වගේ නෙවෙයි පඩි පෙළ නගිද්දි. දැම්මම අමාරුද? එහෙම තමයි. ඔව්. ශ්‍රීලා ජරාව. ඔක තමයි කියන්නේ ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා එක්සර්සයිස් වත් කරන්නේ නැහැ නේ. ඒකයි මම වෙන්නේ. මම නම් බෑ ඉතින්. මහන්සිය දිලා බෑ ට්‍රැවල් කරද්දි. දනිස්ස ගෑනවා නික්කටේ. යන තැන ඉඳ ගන්නවා. හරි ලස්සනයි නේද?
දැන් හරි ඇයි මාත් එක්ක ඉන්න නම් ඔයාලට හැමදාම මේ වගේ තමයි. යන් තව චුට්ටයි තියෙන්නේ. ඇත්තටම තව චුට්ටයි තියෙන්නේ. මේ හරි. යා උඩ නගින්න. ඔව් ඉතින් උඩට නගින්නත් තියෙනවා. නැගිටින්න. මහන්සි ඉන්න පොඩ්ඩක්. බොනින්නේ? මට හුස්ම ගන්න බැහැ. ජරා ගලක් එනවනේ. මම කපුවර එක තැන විතරනේ. පාපු එක තැනක් රිදෙනවලු. බඩු හරි. නෑ ඇත්ත බොරුවර නෙමෙයි. අර කීවේකනේ. අපිට තව තියෙන්නේ චුට්ට දුර උඩට නගින්න ගලට. මෙයාට මහන්සිලු. ඇවිල්ලා මේන ටිකේ තැන් 3ක විතර නැවතුණා මහන්සි කියලා. ඇත්තට මහන්සි තමයි පඩි පෙළ නගිනකොට අර නිකන් කන්දක අපි බඩ ගන්නවා වගේ නෙවෙයිනේ. පඩි පෙළ තියෙද්දි චුට්ටක් අමාරුයි තමයි. අනික අපි දැන් මේ යන්නෙත් මාසෙකට විතර පස්සේනේ කොහේ හරි. තිබයි. මේ තියෙන්නේ මෙතනින් නැගලා මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් නැගලා අපහුව අතන පඩි පෙළෙන් තමයි අපහුව නැගලා යන්න තියෙන්නේ. අවුවත්සර වැඩි දැන් වෙලාව ඇවිල්ලා ඇති 11:59 12යි. හරියටම 12යි වෙලාව. ඊර මුදුන් වෙන වෙලාව. එතකොට ඉතින් අවුවසරත් එක්ක දාඩිය තිබහත් එක්ක මේ මගේ පඩි පෙළ නැගගෙන යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. උඩට ගොඩක් ඈත පේනවනේ. හෙන් එන්න. ඇයි වාට මහන්සිද? එච්චර මහන්සිද? මේ කාලේ වතුර පාවිච්චිට ගත්ත වෙව්වත් දන්නේ නැහැ නේද? එහෙම වෙන්න ඇතිනේ. මේ මොනවද? මොනවද මේ? ඔව්වගේ නේද වර සමනල්ලු උඩ ඇහිලා හැම ඉන්නේ කාලෙකට. මේ මම එලසයි. අර තියෙන ඉස්සර තිබ්බ ලෙන් පේනවද අර? ඒ කාලේ තිබ්බ ලෙන් මේ වගේ ලොකුවට තාම කටාරම් තියෙනවා. මේ තියෙන්නේ කටාරම්. මෙතනත් මොකක් හරි හදලා තියෙන්නේ නැති මෙතන තාම ගඩොල් තියෙනවා. අපි දැන් මේ නගින්නේ ඒ කාලේ කියන්නේ යාපහුව රාජධානිය කාලෙදී දළදා වහන්සේව තැන්පත් කරලා තිබ්බ තැනට. අපි දැන් කලින් කිව්වා වගේ විශේෂ අවස්ථාවලදී කියන්නේ උත්සවවලදී පෙරහැර පවත්වන කාලවලදී විතරයිනේ දළදාව පල්ලෙහා තැන්පත් කරලා තියෙන්නේ. එතකොට අනිත් කාලවලදී දළදාව කියන්නේ මේ පර්වතයේ මුදුනේ.
ඒකට හේතුව තමයි කොයි වෙලාවේ සොර සතුරු ආක්‍රමණයේදී කියලා දන්නේ නැන්නේ. එතකොට එහෙම අවස්ථාවක් ආවොත් පර්වතයේ මුදුනේ ඉඳලා මේ පේනවා වගේ අංශක 360ක් වගේනේ අංශක 360ක් පේනවනේ. ඒකට සොර සතුරු ආක්‍රමණයක් ආවොත් දළදා ආරක්ෂා කරගන්න කාලය තියෙනවා. එයාලා රාජධානියට ලං වෙන්න කලින්. අපේ දැන් විවේක කාලය ආපහු අවසන්. ආපහු පර්වතයේ ගල උඩට නගින්නයි අපි යන්නේ. මහා ලොකුවට කියනවා මාසෙකට සැරයක් කොහේ හරි යමු කියලා. ඒ වුණාට එක්කන් ආපුවාම අරේ අමාරුයි මෙහෙ අමාරුයි. තව යාගේ බෑග් එකත් මං ගන්න ඕන. ඊට පස්සේ එයා යනවා පාඩුවේ. ඔයාලට ඉතින් මොනවද කියන්න තියෙන්නේ මේ වගේ තැන්වල මම ඔයාව එක්ක කරගෙන එකට? මහන්සි තමයි. හැබැයි සුන්දරයි නේද? හැබැයි සුන්දරයි කියන්නේ. හිතන තරම් ලේසි නෑ. හැබැයි සුන්දරයි. මේ බලන්න මේ ජෛව විවිධත්වයේ එක එක මල් තියෙනවා. එක එක කුරුමිනියෝ ඉන්නවා. එක එක සමනල්ලු ඉන්නවා. අපි ආස දේවල් ළඟා කරගන්න දකින්න නම් අපි කැපකිරීම කරන්න ඕන. ඒකද මම ඔයාගේ බෑග් එකත් මේ කරේ ඉල්ලගෙන යන්නේ. ඔයාට මං වගේද මට ඔයා වගේද? ඔයාට මම වගේ. හරි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ උඩටම. ඔයා මෙච්චර වෙලා මේ හරියටම 4 පාරක් නැවතුණා. 4 පාරක් නැවති. අන්තිමේන අපි එන්න ආවේ. මෙතෙන්ට. මෙතන යා. මෙතන. මේක තමයි යාපහු රාජධානියේ පර්වතය. එහෙම නැත්නම් රාජධානියේ ගල. මෙතන උඩට අංශක 360ක දර්ශනයක් තියෙන හින්දා තමයි ශ්‍රී දළදා වහන්සේ මෙතන තැන්පත් කරලා ආරක්ෂා වගේම පුද සත්කාර කරලා තියෙන්නේ. මේ තියෙන්නේ චෛත්‍යයක්. දැන් ඉතින් නටබුන්. එතකොට අතන තියෙනවා බෝධිගරයක්. ඒ කියන්නේ බෝධියක් තිබ්බ තැනක්. මෙතන තමයි චෛත්‍ය තිබිලා තියෙන්නේ. මේ යාළුවෝ ටිකක් ඉන්නවා. දෙන්නයි. ඒ දෙන්න හොඳ වෙලට සීතලේ නිදි. උලසරයි නේ ටික. අපි ආවේ ඉතින් අන්න අතන ඉඳලා. මෙතෙන්ට. කනවාද යාලා? කන්න. දැන් මෙයා කයි එයාගේ. නෑ කනවා. මම බැලුවේ අරෝ කෑවට පස්සේ මොනවා හරි වෙනවද නැද්ද කියලා. ඊට පස්සේ මොකද උනේ නැති ඉඳලා උගන්නේ. then yeah
මේ කැප් එක ගන්න. ආ බෝධිගරයක්. දැන් ඉතින් ඒව නටබුන්. අදට අපේ ගමන මෙතනින් ඉවරයි. ගමන ඉවරුණාට අපි ලස්සන දැන් හොයාගෙන යන ගමන ඉවරලා නෑ නේ තව. ඔව්. තාම පටන් ගත්තා විතරයි. ඔව්. මේ වගේ අපේ ලස්සන තැන් හොයාගෙන යන ගමනට එකතු වෙන්න කැමති නම් ඔයාලා channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, ඒ වගේම comment කරන්න, ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි ගිහින් එන්න. වීඩියෝ එක මෙතනින් ඉවරයි. bye.